මතකද කලින් වීඩියෝ එකේ විදේශ ස්කලටන්ලා ඒගොල්ලොන්ගේ හෙඩ් නොදී මගෙන් ගත්ත ආතල් එක. විදේශ ස්කල් ගන්න විදේශලා කොච්චර කිල් කරත් එක හෙඩ් එකක්වත් ගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මට බැරි වුණා බීකන් එකක් හදන්නත්. ඉතින් මම අද යන්නේ ඒගොල්ලන්ගෙන් පලිගන්න. ඉතින් ලේසි පහසුවට නෙවෙයි විදේශ ස්කලටන්ලා ලක්ෂ ගාණක් මරලයි මම අද පලිගන්න යන්නේ. මේ වීඩියෝ ඉවර වෙනකොට මම හදනවා විදේශ ස්කලටන් හෙඩ් ගන්න පුළුවන් අන්ලිමිටඩ් ෆාම් එකක්. මේ වීඩියෝ ඉවර වෙනකොට මම විදේශ ස්කලටන්ලට කියලා දෙනවා ඒගොල්ලෝ මට විදේශ ස්කලටන් හෙඩ් නොදී කරගත්ත ලොකු පාපයක් කියලා. පාපේ පැත්තකින් තියලා මේ ෆාම් එක හදන්න අපිට ඕන වෙනවා tons of material. ඉතින් මේකට අපිට ඕන වෙනවා derite brick stack 14ක් 3යි 6යි 14. අපිට දවස් slab 51ක් ඕන. ඊළඟට අපිට ඕන මොනාම හරි building block stack එකකුයි තව 18කුයි. ඉතින් අපි ගාව තියෙනවා මෙන්න මේවා stack එකකුයි තව 18කුයි. පුදුමාකාර අමාරුවන්නේ බං ඔබට දී. මට මේ අමතක වෙලා තියෙන වෙලාවෙත් ඉන්න දෙන්න කෙලවිලා තියෙන්නේ ඕයි. ඊළඟට අපිට ඕන ස්ටේර්ස් 4ක්, තව ඕන ටෙම්පරරි බ්ලොක් ස්ටැක් 5, ෆ්ලින්ට් ඇන්ඩ් ස්ටීල් එකක්, ට්‍රැප් ඩෝර්ස් එකක් ඕන, එන්ඩබල් එක හරි, ලැඩර්ස් 7 හරි, දොර හරි වැඩි ඒවා දාගමු මෙහෙට. අපිට ඕන වෙනවා සෑන්ඩ්. මොකද ග්ලාස් හදන්න මං හිතන්නේ අපිට ග්ලාස් ඔක්කොම ඕන වෙනවා 4කුයි රෙඩ් ග්ලාස් ඕන වෙනවා 4ක්. ඊට පස්සේ වයිට් ග්ලාස් අපිට ඕන වෙනවා ස්ටැක් එකකුයි තව 20කුයි. ඒ කියන්නේ අපිට ග්ලාස් ඕන වෙනවා 100කට විතර. අපි එහෙම නිකන් 80කට වඩා ඕන 90ක් 100ක් විතර ඕන. මෙහෙම මට ක්‍රීපර්ස්ලා ටිකකුත් මරා ගන්න පුළුවන්. දෙන්න මගේ ෂවල් එක ඉතින් අයින් කරමු. විස්සකුයිනේ. අඩෝ මගේ ගන් පවුඩර් එක තියන්. මම හේන අමාරුවෙන් වගත් ඉතින් මොඩේ තියන් අතේ පංගෝ. ඌ යකෝ. ගන් පවුඩර්ස් එකක් නෙවෙයි දෙකක්. ඈ තුනක්. අඩෝ 28 තිබ්බේ 31ක් වුණා ඒක ගාවම. මට ඕන රතු පාට මල් මේ තියෙන. එකයි මේගේ 4ක් ඕන මට. ඊළඟට අපිට අයන් ඕන. වැඩේ කියන්නේ අයන් ෆාම් දෙකම වැඩ කරන්නේ නැති වුණා කලින් වීඩියෝ එකේදී. අපි මෙන්න මෙතන මේක මේ චන්ක් එක මේ චන්ක් එක ලෝඩ් කරමු අපි. එහෙම වුණොත් සමහරක් විට වැඩ කරන්න පුළුවන් කියලා මම හිතනවා. එන්ඩබල් ටික මගේ මේ එකේනේ තිබුණේ. එන්ඩබල් එකක් ඕන මට ඕකට. එන්ඩබල් එක මෙන්න මෙහෙම දාලා චන්ක් එක ලෝඩ් කරන හැටි කියලා දෙන්නම්. මෙන්න මෙහෙම මෙන්න මේකට දාන්න. දාලා පැත්තකට වෙන්නටක් ගාලා ඊට පස්සේ ඔන්න ඔහම ඒක මේ වෙනවා. දැන් ඕක ලෝඩ් වෙලා තියෙන ওই චන්ක් එක. ඒ කියන්නේ අපි ඔයා කොහේ ගියත් ওই චන්ක් එක ලෝඩ් වෙලා තියෙන්නේ. අපිට ඊළඟට ඕනම දේ අපේ අත ළඟ තියෙනවා. ඒ තමයි ටර්ටල් එක්. ටර්ටල් එක් 4ක් ඕන. හැබැයි එක ටර්ටල් කෙනෙක්ගෙන් අපිට ওই වැඩේ කරන්න බෑ. මොකට ආදරේ කරන්න නම් දෙන්නෙක් ඕනනේ. තනි ඒක බෑ. එම බෑ. හරිද? ඒකනේ ඒක පුළුවන්. ඒක එහෙම නෙවෙයි මං කියන්නේ. හරිද? යුන වටෙන් සෙම් මචං. කොහොම හරි දැන් අපිට ඕන වෙනවා මචං ටර්ටල්ස්ලා. ටර්ටල්ලා හොයා ගන්න නම් අපිට ටර්ටල්ලා ඉන්න තැනක් හොයාගෙන යන්න වෙනවා. ඉබ්බෝ සොයයි මේ ගමන අපි යන්නේ. ඉබ්බන් සොයා. මෙන්න මේකේ නම් ඉබ්බෝ ඉන්නම ඕන. ඉබ්බෝ Oh guys, මේන් කෝයි මේකේ ගෝල්ඩ් බ්ලොක් එකම තියෙනවා උඩ. නයිස්. අපිට මෙන්න මේ වෝන. හරිද? අයන් නැතුවනේ හිටියේ. අයන් ඕනේ නැහැ. දැන් ওই බාස් ටික අපිට ගන්න පුළුවන්. අපිට ඒ බාස් ඕන ගයිස් කීයක් දන්නවද? 3ක්. නයිස් නේ. 3 හරි. යකෝ ටර්ටල් නැති වුණා. ඒ අමාරු වැඩේ ඔන්නෝක තමයි මේකේ තියෙන ටර්ටල් එක හොයාගන්න එක. නයිස්. යකෝ මම හිතන්නේ මෙන්න මේ ගෑණි තමයි අරයාගේ මිනිහා. මේ ගෑණි තමයි අරයාගේ මිනිහා. නෑ දෙන්නෙක් ඉන්නවා. මෙහෙන්න. අනේ 3 දෙනෙක් ඉන්නවා. මේ ඉන්නේ අරයාගේ අනිත් එක්කෙන. නෑ 4ක් ඉන්නවා. නයිස්. චිකනා. චිකනා. anyway කොහමද ගමන්නේ හම්බුණා. ගොඩට එනවා. ඕයි
ගොඩට එන්නකෝ. එකයි දෙක අන්න දාන පිටර දැක්කද guys? මෙන්න මෙහෙම මේගොල්ලෝ පිටර දානන්න දැම වෙලාවට මට බලා ගන්න පුළුවන්. ඕ එකද දැන්නේ? අනේ please. Oh my god. Are you seriously? ඔඩෝමු දැම්ම එක පිටරේ ඇයි? ඔයි අයියෝ එක පිටරයක් විතරක් දැම්මේ. හරි. ඒගොල්ලෝ කිස් කරගත්තා. නයිස්. දැන් ගිහලා පිටර දායි. හරිද? මෙතන තියෙන්නේ ෂිප් එකක්. දැන් මම කොහොම හරි මෙහෙම තිබිච්ච ෂිප් එකක් ලූට් කරා. මෙහෙම තිබ්බ ෂිප් එකක් මම ලූට් කරා. හැබැයි මම හිතන්නේ මේ ඒක නෙවෙයි. ෂිප් එකක් නැහැ. මේ ඒක නෙවෙයි. කලින් ස්මිත් ටෙම්ප්ලේට් එකක්. වව්. මැප් එකක් තියෙන පේපර්ස්. නයිස්. වැදගත්. ස්මිත් ටෙම්ප්ලේට් එකක් මොකද නියමයි. එන දානවා. දාන්න හදන්නේ. දාන්න. දෙකයි. වයි. සෑහෙන්න පේන්ෆුල්. පැය දෙකකට පස්සේ අවශ්‍ය සියලුම දේවල් ටික හොයාගත්තා. ඉතින් ඊළඟට යන්න තියෙන්නේ සෝල් සෑන්ඩ් වැලි එකක් මැද තියෙන නෙදර් ෆෝර්ට්‍රස් එකක් හොයාගෙන. ඉතින් ඒ නිසාම මේ බිල්ඩ් එක අමාරු වෙනවා. මොකද සෝල් සෑන්ඩ් වැලි වල ඉන්නවා ගාස්ලා. ඉතින් ගාස්ලා මේ බිල්ඩ් එක අමාරු කරනවා. ඉතින් ඔයා ඉස්සරහ වෙන ගම බලාගෙන ඉන්න. මොකද ඉස්සරහදි මට එක තැනකදී හොඳ වයින් කියලා වෙනවා. ඕකේ ෆෝර්ට්‍රස් එකක් තියෙනවා guys. මේ පැත්තේ බයෝම් එක කරන්නේ නෙදර් වෝඩ්ස්. හැබැයි ෆෝර්ට්‍රස් එකේ එහාට ගියාම එක සෝල් සෑන්ඩ් වැලි එක තියෙන්නේ. අපි නිකම් මේ ෆෝර්ට්‍රස් එකේ මෙහෙට ගිහිල්ලා බලමු. නයිස්. ෆෝර්ට්‍රස් එකේ my god. ෆෝර්ට්‍රස් එක තියෙනවා සෝල් සෑන්ඩ් එක ප්‍රශ්නයක් නෑ. සෑහෙන්න අමාරුයි මේකේ වැඩ කරන්න නම්. my god. මෙතන මම මේ වැඩේ කරොත් ඇත්තටම මේ මට මැරෙන්න වෙනවා 100 සැරයක් විතර. my god. නෑ. මම ගිහිල්ලා ඉන්විසිබල් පෝෂන් ටිකක් හදාගෙන ඉන්නම් guys. නැත්තම් මට මැරෙන්න වෙන්නේ. යාලට මව වෙන්නේ අර වේ වැඩේ ආතල්ලා. නයිස්. චන්ක් එක අරන් මම යනවා ටිකක් එහාට. මොකද මෙතනින් මේ එක තියෙන නිසා අනිත් බයෝම් එකක් පොඩ්ඩක් ළඟ නිසා මම පොඩ්ඩක් එහෙට යනවා. මෙතනට එක චෙස්ට් එකක්. ඊළඟට මේකට එක චෙස්ට් එකක්. මේකට එක චෙස්ට් එකක්. also මේ චන්ක් එකට තව චෙස්ට් එකක්. නයිස්. එක චන්ක් එකකට එක චෙස්ට් එක ගානේ හතර වටේටම චෙස් හතර ගහගත්තට පස්සේ මේ හැම පැත්තෙම බ්ලොක් 14 ගානේ ඉස්සරහට යන්න ඕන. ඉතින් ඕක තමයි ටිකක් අමාරු පාර්ට් එකකට මේකේ තියෙන්නේ. එහෙම හතර පැත්තටම බ්ලොක් 14 ගානේ ගහගත්තට පස්සේ තියෙන්නේ මේක සම්පූර්ණ කරගන්න. මේක කොටුවක් වගේ ෆිල් කරගෙන ඒ හැම කොටුවක්ම සම්පූර්ණයෙන්ම ෆිල් කරගන්න තියෙන්නේ. මේකේ එක කොටුවක් එක චන්ක් එකක් රිප්‍රසන්ට් කරනවා. එතකොට මේ ප්ලැට්ෆෝම් එකේ තමයි විදර් ස්කෙලටන්ලා ස්පෝන් වෙන්නේ. පුදුමාකාර අමාරුවන්නේ බං ඔබට තියෙන්නේ. මේ බලන්න ගිනි ගන්න හැටි guys. මෙන්න මේ හේතුව නිසා තමයි අපි මේකට හැම මැටීරියල් එකක්ම ගිනි ගන්නේ නැති බ්ලොක් පාවිච්චි කරන්නේ. කිසිම ගිනි ගන්න බ්ලොක් එකක් පාවිච්චි කරන්න එපා. non flammable blocks තමයි අපි මේවට පාවිච්චි කරන්නේ. ෆයිනලි අපි මෙන්න මේක හදාගත්ත. ඔයගොල්ලන්ට පේනවා ඇති ගිනි ගන්න ප්ලැට්ෆෝම් එක ඉන්න දෙන්නේ නැහැ නේද? කොහොම හරි අපි මේක හදාගත්තා. ගිනි තියන්න එපා. හරිද? උඹලගේ ගෙදර මේකෙදී දැන් අපිට තියෙන්නේ ටෙම්පරරි බ්ලොක් ගන්න. ටෙම්පරරි බ්ලොක් විදියට ටෙම්පරරි බ්ලොක් විදියට මේකද තියෙන්නේ. හරි කමක් නැහැ. කොකක් හරි. කොහොම හරි නෙදර් බ්‍රික්ස් 6ක් ඉතුරුණා. ඒ 6ක් ඉතුරුනේ. මම වැඩියෙන් ගෙනල්ලා තියා කියන්නේ. නෙදර් බ්‍රික්ස් තව ඕන වෙනවද? නෑ. කොහොම හරි 6ක් ඉතුරු වෙලා. හරි. anyway ටෙම්පරරි බ්ලොක් එකක් ගන්න. වෝල් ටික ගන්න. ඔයා වෝල් ටික අරන් එපා. මෙතනට ගැහුවා. වෝල් එකක් මෙහෙම ගැහුවා. දෙකක් කර එකක්. දෙකක්
කර එක මේ පැටර්න් එක මේ සම්පූර්ණ ඒරියා එකෙම වරද්දන්න නැතුව කම්ප්ලීට් කරාට පස්සේ මේ සම්පූර්ණ ඒරියා එකම ස්පෝන් ප්‍රූෆ් වෙනවා මැග්මලා ස්පෝන් වෙන්නේ නැති වෙන්න. ඉතින් ඒක සෑහෙන්නම හොඳ දෙයක්. මොකද මැග්මලා කියලා කියන්නේ නෙද එකේ ඉන්න සෑහෙන්නම කරදරකාර මෝඩම චරිතයක්. කොටු මූණක් තියෙනවා, ස්ප්‍රින් එකක් වගේ ඇඟක් තියෙනවා. ගැහුවට මැරෙන්නේ නැහැ. මැරුවම පොඩි එකෙක් වෙනවා. ඒ පොඩි එකාගේ මෝඩ චරිතයක්. හරි ඉතින් ඒ වැඩේ කරලා ඉවරයි. මේක නම් බෑ. ඊළඟට අපිට තියෙන්නේ ඒ වෝල් ටික අරගෙන ඔයා සවුත් පැත්ත හොයාගන්න ඕන ඩීබග් පැනල් එක අරන්. ඒ කියන්නේ සවුත් කොහෙද කියලා සවුත් ඕපන් එකට තියලා අනිත් ඒවාට මෙන්න මෙහෙම වෝල් ගහලා කවර් කරගන්න තියෙනවා. මෙන්න මේ වගේ ගෙනාපු බ්ලොක් එක හරි තව බ්ලොක් ගෙනාවනේ ඔයා ඒකට ස්ටෝන් ගන්න නැත්තේ. මෙන්න මේ ටික මෙහෙම ගහගන්න. උන්න ඔය විදියට. හරි. අරන් මෙන්න මෙතනින් ස්පෝන් කරගන්න ඔයා අයන් ගොලම් කෙනෙක්. හරිද? අයන් ගොලම් කෙනෙක් ස්පෝන් කරගන්න ලීඩ් එකක් දාන්න එන්න යන්න ඊට පස්සේ ඔන්න ඕක වහන්න. හරි මෙන්න මේ ටර්ටල් මේව ටික අරගෙන මෙන්න මේ හතර කොටේ දාගන්න තියෙනවා. 1යි 3යි එපා 4යි නයිස්. ඊළඟට මෙන්න මේ රිපීටර්ස් ටික ඔන්න ඔය විදියට ඕකේ ප්ලේස් කරන්න. ඕකේ මට එක ඔප්ෂන් එකක් අමතකුණා. ඒ තමයි බාස් ගහන්න. මට මේ අමතක වෙලා තියෙන වෙලාවෙත් ඉන්න දෙන්න කෙලවිලා තියෙන්නේ ඕයි. අයන් ගොලම් කාර්යයට වැද්දොත් එයාකා මැරෙනවා ඒ පාට. හේ කොහොමද මේක කලින් ගහන්න ඕන එකක්. හරියට යන්න මෙන්න මේ පැත්තට අයන් බාර් එකක් නයිස්. තව මේවා ටිකක් යන්න ඕන. මෙන්න මෙහෙම මෙයාට තව ආරක්ෂාව දෙන්න ඕන අපි. දැන් ඔයා කොටු වෙලා ඉන්නේ. ස්ටේර්ස් 4 මෙතනට ස්ලැබ් දාන්න අමතක කරන්න හොඳ නැහැ. මොකද නැත්තම් OI ස්පෝන් වෙනවා. මෙන්න මෙතන ඉන්නවා. අධි ආරක්ෂිත අයන් ගොලම් ඉන්නවා. දැන් පෝර්ටල් එක හදලා තියෙන්නේ. දැන් මේ පෝර්ටල් එක ලයිට් අප් කරන්න තියෙන්නේ. කරුණාකරලා මේ පෝර්ටල් එක ඇතුලෙන් යන්න එපා. ටියුටෝරියල් එකක් විදිහට මේක බලන කෙනෙක්ට කියන්නේ මේ පෝර්ටල් එක ඇතුලෙන් යන්න එපා. හරි. මේක සම්පූර්ණයෙන්ම හදලා ඉවරුණාට පස්සේයි මට තේරුනේ මම මේ බිල්ඩ් එක කරලා තියෙන්නේ බිල්ඩ් එක කරන්න ඕන Y level එකට වඩා එක බ්ලොක් එකක් උඩින් කියලා. ඉතින් මට සිද්ධ වුණා මෙච්චර වෙලා මහන්සියෙන් හදපු මේ සම්පූර්ණ ප්ලැට්ෆෝම් එකම ආපහු ගලවලා ආපහු හදන්න සිද්ධ වුණා. මම සෑහෙන්න පෙයින්ෆුල් පැය ගාණක් ගත කරලා කොහොම හරි අපේ ස්ට්‍රක්චර් එක තව බ්ලොක් එකක් පල්ලෙහාට ගත්තා. දැන් අපිට තියෙන්නේ නෙද රූෆ් එකට යන්න. ඉතින් නෙද රූෆ් එකට යන්න නම් මෙතනින් අපි යමු හාරගෙන ගිහිල්ලා උඩට යමු. ඕකේ මම ඒක ලයිට් අප් කරලා නැහැ. ඒක ලයිට් අප් කරන්න ඕන. ඒක ලයිට් අප් කරමු අපි. මෙහෙම දාගෙන යන් අප්පා මොන කරදරයක්ද? මගේ ෆ්ලින්ට් ඇන්ඩ් ස්ටීල් එක මොහොක තියෙනවද දන්නේ නැහැ. අමේදී මේ අතරින් දාලා ඕකේ හරි ගියේ නෑ. Oh nice. I'm in the roof. Oh my god. Look at this guys. Whatever නිල් පාටයි මත. දැන් කෝන එක හොයන් යන්න තියෙන්නේ. මේක ඊට පස්සේ okay red එක මේකට එකයි මෙතන තමයි අපේ AFK කරන ඒරියා එක. අපි මේක තා චුට්ටක් ලොකු කරගමු. මෙන්න මේ විදියට. දැන් මෙන්න මේ බ්ලොක් එකේ ඉඳන් 1යි 2යි 3යි 4යි 1යි 2යි වැටෙන්න එපා ඕලේ
එකයි දෙකයි තුනයි නයිස් ස්ලැබ්ස් ගහන්න අමතක කරන්න එපා නයිස් මෙතනට දාන්න උඩට යන්න ලැඩර්ස් ළඟට ඔහොම වැඩන්න නයිස් ඕකේ ඔහොම දැම්ම පල්ලෙහාට ස්ලැබ්ස් නයිස් මෙතන ඉඳන් තමයි අපිට මෙයාලව මරන්න තියෙන්නේ like this එතකොට මේකේ උඩින් මෙහෙම ඇවිල්ලා ඒගොල්ලෝ බිමට වැටෙනවා ඒ වුණාට තාම හදලා ඉවර නැහැ අපහු යන්න උඩට ගිහිල්ලා එතනින් බ්ලොක් දෙකක් ගහලා 1 2 3යි 4යි 10යි 11යි 17යි 18යි දොර මෙහෙම මේක මෙහෙම ඕකේ මෙතනින් තමයි අපි යන්න ඉන්නේ කරන්නේ ඕකේ මෙහෙම දොර ඇරලා අපිට මෙහෙම යන්න තියෙන්නේ හරිද නයිස් and light up ඕකේ කොහෙද ස්පෝන් වෙන්නේ යටකඩ Oh my god guys, oh my god guys. Holy insane. ඕගොල්ලෝ දකින්න ඇති කොච්චරක් විදේශ කරටන්ල ප්‍රමාණයක් එතන හිටියද කියලා. guys දැන් මෙතන ඒගොල්ලෝ මං එහාට ගියපු ටිකේ ඩිස්පෝන් වෙලා ඉන්නේ. now ඩිස්පෝන් වෙලා ඉන්නේ එතන පෝර්ටල් දෙකක් හැදිලා හරියද? අනේ මම එක සැරයක් ඕකෙන් ගිහිල්ලා ආවා. ඒ පෝර්ටල් එක තමයි යෝක. මම ඒක කඩලා ගහපු නිසා ඒක ආපහු ලයිට් අප් වෙලා නැහැ. වෙන එකක් හැදිලා තමයි මං ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් ඒක කැඩුවා මම. දැන් ආපහු මේක through මෙතනට ඒගොල්ලෝ එන්නේ. දැන් මෙතනදී අපි හොයාගෙන යන්න ඕන එක කෝඩිනේට් එකක්. ඒ කෝඩිනේට් එක තමයි නෙදර් එකේ අපි මේගොල්ලෝ ස්පෝන් වෙන්න හදපු platform එකේ ගහපු නෙදර් පෝර්ටල් එක. ඉතින් මෙන්න මේ නෙදර් පෝර්ටල් එකේ කෝඩිනේට් අරගෙන ඒ කෝඩිනේට් x සහ z ඒක 8න් ගුණ කරලා අන්න ඒ ගුණිතයෙන් ආපු කෝඩිනේට් එක අපි ඕවර්ල්ඩ් එක හොයාගෙන යන්න ඕන. අන්න ඒක හොයාගෙන ගිහිල්ලා අපි y වල එක y ප්‍රමාණයක් වෙනකම්ම අපි උඩට යන්න ඕන. උඩට ගිහිල්ලා අන්න එතන පෝර්ටල් එකක් හදන්න ඕන. ඇත්තටම මේක ටිකක් කොම්ප්ලිකේටඩ්. නෙදර් පෝර්ටල් ලින්ක් කරන කාරණාව දන්නේ නැති කෙනෙක්ට ඉතින් මේක ඔයා ටියුටෝරියල් එකක් විදිහට හදනවා නම් මම මගේ සෙකන්ඩ් channel එකේ දාලා දෙන්නම්. මේක කොහොමද කරන්න කියලා මේ වීඩියෝ එක අප්ලෝඩ් කළා දවස් 2කට විතර පස්සේ හැදෙයි. ඉතින් මේකෙදී පෝර්ටල් හදන්න දිනව සෑහෙන්න ඔබ්සිඩියන් 57ක් ඕන සම්පූර්ණ බිල්ඩ් එකට. ඒ වගේම මෙතනත් 3x3 පෝර්ටල් එකක් අරකට වඩා උසින්. another portal here. 1 2 3 2 ස්ලැබ් අමතක කරන්න එපා. ඒකම මේගොල්ලෝ වැටෙන්නේ නැති වෙන්න මේක අපි වැටක් ගහමු. ඒත් එක්ක මෙහෙම ස්ලැබ්. එතකොට මේකෙන් මෙහෙම යන්න පුළුවන්. දැන් තමයි කොබ්බෙප් ටික ඕන වෙන්නේ අපිට. මේකේ මේවා තිබිලා. remove this ugly thing guys. දැන් මේ පෝර්ටල් එක light up කරා. මේ පැත්තට ආවා safely. මෙන්න මෙතනට කොබ්බෙප් 3 දැම්මා. nice. එතකොට ඒගොල්ලෝ ඉන්නේ slow. මේක තමයි ලස්සනම බිල්ඩ් එක. nice. දැන් මෙතන light up කරන්න තියෙන්නේ. and light up here and abiyang එහෙනම් guys අපි finish. දැන් අපිට පුළුවන් මෙන්න මේ දොර ඇරලා මෙහෙම ගිහිල්ලා දොර වහන්න. දොර වහලා okay safely පල්ලෙහාට එන්න. ඇවිල්ලා ඔයගේ ලූටින් 3 තියෙන සෝඩ් එක අරගන්න ෂාප්නස් උත් එක්ක. ඉතින් අපි මෙතන විනාඩි 10ක් AFK කරලා බලමු කොච්චරනම් අපිට වීඩියෝ ස්කෙලටන් හෙඩ් ගන්න පුළුවන් වෙයිද කියලා. guys අප්පර 30යි හරියටම දැන් ඕගොල්ලෝ පේන්නේ කොච්චරනම් ඉන්නවද කියලා. මට හිතෙනවා කිල් කරන්නත් මේගොල්ලොන්
මොකද තප්පර 30කට මෙච්චර මේගොල්ලෝ ප්‍රමාණයක් ඉන්නේ. ඔයගොල්ලෝ දැන් සෑහෙන ප්‍රමාණයක් මෙතන ඉන්නවා. තප්පර 41යි. guys ඔයගොල්ලෝ පේනවා ඇති 4 minutes of AFK. දැන් වැඩෙන කට්ටිය වැඩි කමට මැරෙනවද මන්දා. අපි තව විනාඩියක් ඉවසලා බලමු කොහොමද වෙන්නේ කියලා. මට ඉවසන්න හරි අමාරුයි. හේතුව මෙතන සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඔයගොල්ලෝ පේන ඇති මේ legs වලින්ම කොච්චරනම් මෙතන ඉන්නවද කියලා. holy shit. විනාඩි 5ක AFK එකකින් පස්සේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා. අපි kill කරලා බලමු කොච්චරනම් අපිට ගන්න පුළුවන් වේද කියලා. holy shit. Oh my god guys. Holy crap. Skeleton head හතරක්. Holy shit guys. හරිද? ඔයගොල්ලෝ පේන ඇති විනාඩි 5ක AFK එකකින් හරිද? විනාඩි 5යි. විනාඩි 5ක AFK එකකින් skeleton head හතරක් ගත්තා. Only 5 minutes. හරිද? Only 5 minutes of AFK මචං. හරිද? guys මම විනාඩි 10ක් විතර මම හිතන්නේ මෙතන මේගොල්ලෝව kill කරා. ඔයගොල්ලෝ පේනවා ඇති මම ගාව දෙනවා with skeleton head 25ක් සහ සෑහෙන බෝන් සහ කෝල් ප්‍රමාණයක් සහ මෙතන තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. ඔයගොල්ලෝ පේරදී ඒවා ගන්න මට ඉඩ නැහැ. ඉතින් මම හිතුවා ආපහු ඕවර් වර්ල්ඩ් එකට ගිහිල්ලා මෙතන හදන්න කියලා මේ හැම අයිටම් එකම කලෙක්ට් කරන්න පුළුවන් කලෙක්ටිං සිස්ටම් එකක්. එහෙම නැත්නම් සෑහෙන ලොකු අපරාධයක් මේක. මෙතන මේ තියෙන අයිටම් ටිකට වෙන්නේ. ඒ නිසා අපි හදමු කලෙක්ටිං සිස්ටම් එකක්. කලෙක්ටිං සිස්ටම් එකක් හදන්න සෑහෙන ඌමනාවක් තිබුණට ඕවර් වර්ල්ඩ් එකට ගියාට පස්සේයි දැනගත්තේ මං ගාව ඒක හදන්න අවශ්‍ය මැටීරියල් නැහැ කියලා. මොකද කලෙක්ටිං සිස්ටම් එකත් නිකන් හදලා හරියන්නේ නැහැ. ඒක එක්කෝ ශල්ක බොක්ස් වලට කලෙක්ට් වෙන විදියකට වගේ ටිකක් හොඳ ක්‍රමයකට හදන්න ඕන. මොකද මේකෙන් එනවා සෑහෙන අන්ලිමිටඩ් හෙඩ් සහ තවත් ගොඩක් දේවල්. සහ මේකේ ට්‍රෑෂ් විදියට එනවා මේකේ තියෙන මේ සෝඩ් ටික. ඉතින් මේ සෝඩ් ඇවිල්ලා කිසිම තේරුමක් නැති සෝඩ්. ඉතින් මෙන්න මේවා ඔටෝ ඇවිල්ලා පිච්චිලා අනිත් වැදගත් ටික විතරක් ඉතුරු වෙන විදියට ඕන මේක හදන්න. ඒ කියන්නේ අනවශ්‍ය ඒවා නැති වෙලා යන. මොකද අනවශ්‍ය ඒවා අල්ක බොක්ස් වලට හරි නිකම් බොක්ස් වලට හරි දාලා තියාගන්න එක තේරුමක් නැහැ. ඉතින් ඒ නිසා ඒක අපි වාස්සේ දවසක හදමු. ඉතින් මම ඊළඟට ගිය එපිසෝඩ් එකෙන් කරගන්න බැරි වෙච්ච දේ කරන්න. ඉතින් කලින් එපිසෝඩ් එක බැලුවේ නැත්තම් බලන්න. ඒ තමයි බීකන් එක හදන්න යන්නේ. ඉතින් මම විදවත් කිල් කරලා සම්පූර්ණ විද පරම්පරාවෙම බලි ගන්න යන්නේ. ඉතින් ජාවල විදව නම් ඇත්තටම ලේසි කෝෆි බොන්න වගේ. 1 2 ස්ක්‍රීන් රෙකෝඩ් එක on සියල්ල on check 1 nice. තාම නෑ කලබල වෙන්න එපා. okay 1 2 3 nice. ඇත්තටම මේ කවුද Java වල විද හරිම easy. ඒ කියන්නේ bedrock වල එකත් එක්ක ගත්තම easy හරි. ඒතක මෙයා mining method එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. තව චුට්ටයි. final එක. too easy මචං. හොඩෝ වේ. nice. අපිට දැන් හදන්න පුළුවන් beacon එකක්. ඒ beacon එක හදලා ඒ beacon එක මෙහිම දාලා දැන් අපිට පුළුවන් ඒකට අපි මොනවද දාන්නේ nice. අපිට ගන්න පුළුවන් haste ඒත් එකම regeneration ගන්න පුළුවන් නෑ resistance ගන්න පුළුවන් jump boost නෑ මම haste ගන්නවා කද්දිනවා හෝ nice. එහෙනම් මේ විදිහට තමයි අපි අපේ wither skeleton farm එක හැදුවේ. ඉතින් මේකෙන් අපිට tons of wither skeleton skull ගන්න පුළුවන්. ඉතින් අපි තවත් අලුත් Minecraft episode එකකින් හම්බෙමු. දැන් මේකෙන් යන්නේ nether roof එකට වෙන්න ඕන. පල්ලෙහාකට යන එකක් නැහැ. හැබැයි ඒක කඩලත් නැහැ. හරි. ඔව් මේකටත් යනවා. අරහෙන් ආවත් ඒකට එන්නේ. හරි. nice. දැන් මෙතන ඉඳන් ඊළඟට අපිට හදන්න තියෙන්නේ nether roof එකට.